ඔයාගේ දත් කහට ගැහිලා කහ වෙලාද? hina වෙන්න බැරුව කට අස්සේ දත් ටික හිර කරන් ඉන්න පුද්ගලයෙක්ද ඔයා? ඒ වගේම කට ඇරියොත් ළඟ ඉන්න අය කට ගඳ ගහනවා කියලා ඈත් වෙලා යන්න යනවා. කටේ තියෙන මේ දත් ටික හිම වගේ පුළුන් වගේ සුදු වලාකුළක් වගේ සුදු කරගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම expensive dental procedures වලට යන්නේ නැතුව මේ වගේ whitening strips භාවිතා කරන්නේ නැතුව ඔයාට ගෙදරදීම natural ingredients භාවිතා කරලා කොහොමද හොඳ mouth wash එකක් හදාගන්න, කොහොමද හොඳ whitening compound එකක් නිර්මාණය කරගන්න කියලා මම අද දිනේ ඔයාලව දැනුවත් කරනවා. ඒ වගේම මේ sesame oil, ඒ වගේම මේ coconut oil භාවිතා කරලා mouth wash භාවිතා කරන්නේ නැතුව කට පිරිසිදු කරගන්න කියලා මේ oil pulling සම්බන්ධවත් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙල්බයි ඩොක්ටර් නාමල් අපේ YouTube channel එක නිර්මාණය කරලා තියෙන්නේ මේ වගේ ලස්සන දේවල් වලින් ඔයාව දැනුවත් කරලා ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න. ඉතින් ප්‍රථම වතාවට අපේ YouTube channel එක බලන්නේ මේ වගේ interesting points හොයන කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම මේ වීඩියෝ එක බලන්න මාත් එක්ක එකතු වෙන්නයි කියලා ඊටමත් මාදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා නිතර කොපි බොන පුද්ගලෙක් නම්, වැඩිපුර තේ බොන පුද්ගලෙක් නම්, සමහරලාට ටිකක් දත් මදින්න කම්මැලි වෙලා ටික දවසක් ගිහිල්ලා ඔයාගේ දත්වල පැහැ වෙනස් වුණා කියලා දුකින් ඉන්න පුද්ගලෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙනවා. ඒ වගේම නිතර මම අර කිව්වා වගේ කටේ බැක්ටීරියා නිසා කට දුගඳ ගහන පුද්ගලෙක් නම් කතා කරන්න පොඩ්ඩක් බය, හයියෙන් පොඩ්ඩක් hina වෙන්න බය ඉන්නවනම් ඔයාගේ පාර්ට්නර්ත් එක්ක මේ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ඔයාට help කරනවා. ඔයා කටේ තියෙන මේ මුඛ සෞඛ්‍ය හරියාකාරව මේන්ටේන් කරගන්න. මේ සඳහා ඔයාට අවශ්‍ය කරන්නේ ingredients දෙකයි. එකක් තමයි baking soda, අනිත් එක තමයි hydrogen peroxide. මේ දෙකම ඔයාට commercially available ඕනම තැනකින් purchase කරගන්නට පුළුවන්. baking soda 1 teaspoon වලට hydrogen peroxide බිංදු 3ක් භාවිතා කරලා වතුර බිංදු 8ක් දාලා මිශ්‍ර කරලා paste එකක් හදාගන්න ඕන. මේ විශේෂයෙන්ම මේ baking soda වලට පුළුවන් ඔයාගේ දත්වල තියෙන මේ plaques වල bonds කඩලා මේ plaques දිය කරලා දාන්න. ඔයා hydrogen peroxide එක තෝරගන්නකොට ඒකේ percentage එක 3 හෝ 3ට අඩු වීම ඉතාමත් වැදගත් වෙනවා. මේදී hydrogen peroxide 15% 140 වගේ අධික concentrations වලින් තියෙන නිසා ඒව ඔයා භාවිතා කරන්න යන්න එපා. මොකද ඔයාගේ මේ දත් සම්බන්ධ වෙලා තියෙන විදුරු මහා විනාශ කරන්න, damage කරන්න මේ hydrogen peroxide high concentrations සමහරලාට බලපාන්නට පුළුවන්. ඒ නිසා ඔයා මේ paste එක හදාගන්න baking soda සහ හරියාකාරව hydrogen peroxide භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ හදන paste එක ඔයාට පුළුවන් සතියකට 2-3 වතාවක් භාවිතා කරන්න. විශේෂයෙන්ම මේ paste එක toothbrush එකකට අරගෙන විනාඩි 2-3 ඔයාගේ දත්වල ඇතුළත සහ පිටත ආලේප කරලා මේ දත් මැදීම තුළ ඔයාට පුළුවන් ප්‍රතිඵල සති 2-3කින් ලබා ගන්න. ඉතින් ඔයාලා මේ online whitening strips order කරන කෙනෙක් නම් මේ online order කරන whitening strips වල අඩංගු වෙලා තියෙන්නේ hydrogen peroxide ම තමයි. ඉතින් අධික ලෙස මුදල් නාස්ති කරලා මේවා online order කරනවට වඩා ඔයාට පුළුවන් ඊටමත් පොඩි මුදලකට මේ දේ ගෙදරදීම නිර්මාණය කරලා ඔයාගේ දත් ටික ලස්සනට හිම වගේ සුදු කරගන්නට. ඔයාලා දැකලා තියෙනවද ඔයා ඩෙන්ටිස්ට් ගාවට ගියාම ඒගොල්ලෝ භාවිතා කරන මේ hydrogen peroxide විශේෂයෙන්ම ටිකක් high percentage concentrations තියෙනවා. ඒ කියන්නේ 15% 140 වගේ දේවල්. ඒ වගේ මේගොල්ලෝ භාවිතා කරනවා මේ UV lights LEDs ගොඩාක් වෙලාට ඔයාගේ මේ whitening ගතිය enhance කරන්න, මේ hydrogen peroxide වල effect එක enhance කරන්න. විශේෂයෙන්ම මේ වලින් ප්‍රතිඵල තිබුණත් දීර්ඝකාලීනව ඔයාගේ ගම් එක damage කරගන්න, විශේෂයෙන් මේ gingivitis වගේ conditions ඇති වෙන්න මේක බලපාන්න පුළුවන් බව හොයාගෙන තියෙනවා. මොකද ඔයාගේ ගම් එක dehydrate වෙනවා මේ වගේ procedures කිරීම තුළ. ඉතින් ඒ මොකුත් නැතුව dentist කෙනෙක් ගාවට යන්න නැතුව ඔයාට පුළුවන් මම අර කියපු compounds එක භාවිතා කරලා ඔයාගේ දත් හරියාකාරව ලස්සන කරගන්න. අපි දැන් බලමු oil pulling කියන්නේ මොකක්ද කියලා. ඔයාට පුළුවන් මේකට coconut oil හරි sesame seed oil හරි භාවිතා කරන්න.
කොකනට් ඔයිල් නම් ටිකක් සොෆ්ට් ඒක මයිල්ඩ් නමුත් සෙසමි සීඩ් පොඩ්ඩක් තිත්ත වගේ වෙන්නට පුළුවන් ඔයා භාවිතා කරොත්. ඉතින් ඔයාට පුළුවන් කොකනට් ඔයිල් මිලිලිටර 10ක් 20ක් අතර ප්‍රමාණයක් ඔයාගේ කටට අරගෙන ඒක ගිලින්න නැතුව විනාඩි 10ක් 15ක් අතර කාලයක් ඔයාගේ කටේ ඒක මෙන්න මේ විදිහට කට ඇතුලේ තියාගෙන ස්විෂ් කරන්න වරින් වර කට පුරාවටම තියෙන විදිහට. ඉතින් මේක මේ විදිහට කිරීම තුළ මේ කොකනට් ඔයිල් එකේ ලොරික් ඇසිඩ් එක විශේෂයෙන්ම උදව් කරනවා මේ ඇන්ටි බැක්ටීරියල් එකකට ඇන්ටි ෆංගල් එකකට කටේ තියෙන බැක්ටීරියා විනාශ වෙන්න ඒ වගේම කටේ තියෙන මේ කැන්ඩිඩ් වගේ දිලීර ආසාදන අඩු කරගන්න ඔයාට උදව් කරනවා. ඒ වගේම දත්වල සෞඛ්‍යයට ඔයාගේ මේ තියෙන ගම් එකේ සෞඛ්‍යයට ඒ කියන්නේ ඔයාගේ විදුරුමය සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා මේ කොකනට් ඔයිල් පුලින් එක. ඉතින් හරියාකාරව සතියකට දෙතුන් වතාවක් මේ දේ කිරීම තුළ ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් next time ඔයා TV එක ඉස්සරහට ගිහිල්ලා ෆිල්ම් එකක් බලනකොට මේ විදියට ඔයිල් පුලින් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කුමනෝආකාරී ගෙදර වෙනත් ව්‍යායාමයක් කරන ගමන් එහෙම නැත්නම් ගෙදර එදිනදා ජීවිතේ වැඩපළ කරන ගමන් කොකනට් ඔයිල් ටිකක් ඔය කටට අරන් ඉවරලා මේ ස්විෂින් එක කරන්න පුළුවන් නම් ඔයාගේ කටේ තියෙන බැක්ටීරියා වලින් එන මේ දුගඳ අඩු කරලා ප්‍රසන්න සුවඳක් තියෙන මුඛයක් ලබා ගන්න. වගේම ඔයාගේ දත්වල සෞඛ්‍යයත් වැඩි කරගන්න මේක උදව් කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න කරුණු ඉතා විශාල ප්‍රමාණයක් දැනගත්තයි කියලා. ඒකට තව එක දෙයක් මම එකතු කරනවා. ඒ තමයි රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා මේ කටේ තියෙන බැක්ටීරියා දීර්ඝකාලීනව තිබීම තුළ ඒවා කටේ තියෙන ලේනහර වලට ගිහිල්ලා ඒවා මොළයට ගිහිල්ලා මේ බීටා ඇමිලොයිඩ් ප්ලාක්ස් වැඩි කරලා ඇල්සයිමර්ස් ඩිසීස් වගේ දේවල් ඒ වගේම පාකින්සන්ස් වගේ මේ න්यूरो ඩිජෙනරේටිව් ඩිසීසස් ඇති කරන්න ලොන්ග් ටර්ම් බලපානවා කියලා. ඉතින් හරියාකාරව ඔයාගේ බ්‍රේන් එකේ හෙල්ත් එක තියාගන්න ඇල්සයිමර්ස් වගේ රෝග පාකින්සන්ස් වගේ රෝග ඇතිවීම වළක්වන්නත් මේ මුඛ සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔයාගේ කටේ ඕරල් හයිජීන් එක හරියාකාරව මේන්ටේන් කරගන්න මම හිතන්නේ මම කියපු කාරණා විශේෂයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. ඉතින් මේ වගේ කරුණු ඉගෙන ගන්න කැමති ඔයා ඒකෙන් අනිත් අයව දැනුවත් කරලා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා ජනතාව දැනුවත් කරන්නයි කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ කියපු එක්සර්සයිස් එක මේ බේකින් සෝඩා සහ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරලා ඔයාගේ ප්‍රතිඵල කොහොමද කියලා කමෙන්ට් කරන් යන්න අමතක කරන්න දෙපා. ඒ වගේම ඔයිල් පුලින් කරන්න නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒකත් එක්ස්පීරියන්ස් කරලා ඔයාගේ අත්දැකීම් අපිට කමෙන්ට් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ලබන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් මම එනවා ඔයාලා හම්බෙන්න පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.